හැමෝටම එක එක ආසාවල් තියෙනවා නේද? ඒවට එක පුද්ගලයෙක්ගේ ආසාවක් වෙනුවෙන් මිලියන 22ක් දුක් විඳින්න ඕනේද? නෑ නේද? මිලියන 22ක් දුක් විඳින්න ඕනේ නෑ. නාමරාජපක්ෂ කියන බූරුවාගේ ආසාවක් ඇති ජනාධිපති වෙන්න රහතන්නේ මුන්නේ. ඒවට අපි ආස නැහැ ඒ වගේ පොල් බූරුවෙක් මේකේ ජනාධිපති වෙනවට. දැන් ඉන්න සුපිරි මෑන් තමයි ඔය දැන් රට පාලනය කරන්නේ. ලංකාවේ ඉන්න සුපිරිම මිනිහා තමයි ඔය අනුරූප පාර්ශානයි. කවුරු මොනවා කිව්වද අපි ඉස්සර මිනිහට බැන්න අම්බාන එක. අරකයි මේකයි කිය. ඒකට ඕක වගේ පජාති කතා කියලා නම් බැන්නේ නැහැ. ඒක බැන්න. ඔක වැඩක් නෑ නම්මනම් අනුරූප පාර වැඩක් නෑ බොරු අරම්මනම් කියන්නේ කීයයි. ඒ වුණාට මිනිහා බාරගත්තට පස්සේ තමයි දැන් තමයි අපිට තේරෙන්නේ මිනිහා සුපිරි මෑන් කියලා. මොකද අර බංකොලොත් එච්චරට නිකලිම බාරගත්තේ ඒ මිනිහා වැඩකාරයනේ මිනිහා පෙන්නුවනේ සම්පූර්ණව පෙන්න බංකොලොත් එච්චර ගොඩ අරගෙන දැන් ලස්සන රට කරගෙන යනවා. මිනිහා දන්නවා මේක කරන්න ඕනේ කොතනින්ද පටන් ගන්න ඕනේ කියලා. ඉස්සර ඒ හිටපු ජනාධිපතිවරු ඇමතිවරු කරේ මොකද? පාර්ලිමේන්තුවට ආපු ගාම වාහන පොමිට් එක අරගෙන කෝටි 7-8 වාහනයක් අරගෙන උන් සැපවින්දා. මේ ජනාධිපති මොකද කරන්නේ? ආපු ගමම්ම අපායක් වගේ තිබ්බ අර පිටකොටු ස්ටෑන්ඩ් එක. සම්පූර්ණම ලස්සනට හැදුවනේ දිව්‍ය ලෝකයක් වගේ ඊට පස්සේ මිනිස්සුන්ට ඕන හොඳ බස් ගෙනහලා දානවා. ඒ වගේ මේ මිලියන 800 ගණන් දීලා හදලා ඩිපෝ එකක් කෑගල්ලේ. ඒ වගේම කැත් ලැබ් තිබුණා කියන්නේ මේ හෘද රෝගීන්ට උපකාර ඔපරේෂන් කරන මේ මැෂින් තිබුණා කියන්නේ අවුරුදු 76ටම 16යි කිව්වා ලංකාවේ. ඒවා මේ අවුරුදු එකමාරට තව 10ක් වැඩියෙන් ගෙනාලා දැන් 26ක් තියෙනවලු. හෘද රෝගීන් ඉන්නවලු ලිස්ට් එකේ අවුරුදු ගණන්. ඒක මාසෙට අඩු කරන්න තමයි ප්ලෑන් එක. අන්න ජනාධිපතිවරු මිනිස්සු කියන්නේ හිතන ජනාධිපතිවරු අර දිට්ටා කුණාට වලින් ගෙවල් විනාශ වුණා. ඒ හැම මිනිහෙකුටම ලක්ෂ 50 කෝටිය දෙනවා. කිසි දවසක එහෙම හම්බෙලා නැහැ කියලා ඒ මිනිස්සුම කියනවා. පින් දිදී යන්නේ. මේ තමයි සුපිරි මෑන්. අරක ඇහිලා අමු මීහරක ඔය ඉන්න නළුබට්ටෙක් කෑ ගහනවා දැන් අලුතෙන් නළුව වැඩක් නෑ නළුව වැඩක් නෑ නළුව හොඳයි රඟපාන්න නෑ දේශපාලනයට වැඩක් නෑ අර කවුද අයින්ස්ටයින්ද කවුද එයා ගැන කියනවා එයා ඇහිලා භෞතික විද්‍යා මහාචාර්යවරයෙක් එයාට දෙනවලු ඊශ්‍රායලයේ හිටපු අගමැති ජනාධිපති වෙන්න කියනවලු එයා කිව්වලු මම දේශපාලනය කරලා නෑ කිව්වලු මට ජනාධිපතිකම් කරන්න බෑ කිව්වලු මං ඇහිලා මේ භෞතික විද්‍යා ගුරුවරයෙක් කිව්වලු අන්න ඒකයි භෞතික විද්‍යා ගුරුවරයෙක් ජනාධිපති කියලා වැඩක් නැහැ කියලා ඒ මිනිහම කියලා. ඒ වගේ ගෑණියක් කිව්ව හින්දා ඔය කතාව මං කියන්නේ. ඒ වගේ දේශපාලඥයෙකුට වෙන්න හොඳ දැනුමක් තියෙනතුන දේශපාලනය කරලා තියෙනවා. ඒ වගේ මිනිස්සුන්ට ආදරය කරන්න. හොරෙක් වෙන්න හොඳ නැහැ. කම්බ හොරෙක් වෙන්න හොඳ නැහැ නේද? දැන් තමයි ඉන්න සුපිරි මෑන් අර වගේ පොල් පුරුවේ මොකටද බං අර වගේ නාමරාජපක්ෂලාගේ පොල් පිටි වලින් කපා ගන්න පුළුවන්. දැන් නෙමෙයි සුපිරි මෑන් ඉන්නේ. මේ මිනිහා සුපිරි මෑන්. ලස්සනට රට කරගෙන මුන්න දැන් බලාගෙන ඉන්න විදියක් නෑ. මුන්ගේ සේරම නිකන් හිරගෙවල් වලට යනවා. ඒ වගේ නතර වෙන්න තමයි මේ ප්ලෑන් එක ගහන්නේ. අපිට ආදරේ අපිට මුපුරෙම කෙලෙව්වනේ. අනික මේකයි එක පරම්පරාවට පරම්පරා තුනක් යන්න දෙන්නම හොඳ. එහෙම වුණොත් මේක උතුරු කොරියාව වගේ වෙනවා. උතුරු කොරියාවෙත් ඒක නෑ තුන්වෙනි පරම්පරාව පාලනය කරන්නේ. කොණ්ඩේ කපන්නත් උන උතුරු කොරියාවේ නායකයා කියන විදිහට. මේ එන්න හදන්නේ ඒ තැනට තමයි. හරිද? මේ තැනට අනිවාර්යෙන් පත් වෙන මුට ආසාව ඒ වැඩි ඉන්නේ බලය අතාරින්න බෑ. තණ්හා වැඩි වෙනවා. අර එක හැරමිටි යනක මම හිතලා ඊපස්සේ කියන්නේ වනේ. මේක මම අතාරින්න කැමතිලා කරා මදි කියලා හිතන අර එහෙ කියනනේ තණ්හාව වෙන ආසාව කියලා මේක නීති රීති දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේක කතා කරන්න හම්බෙන්නේ නැහැ. ඒ தත්ත්වය උදා කරන්න හදන්න එපා. එහෙම වුණොත් ඔය උපදින්න ඉන්න එක අපිට මිනි වලවල් වල එන ගහන්න කියලා කියයි. ඔය එන්න හදන්න එක තමයි නාමරාජපක්ෂ මොලේ තියෙන නිබ අමු හරකිබ්බා ඔල තේරුම් ගන්න. අර කොටයක් උඩ වාඩිලා ගෑන ප්‍රශ්න මොනවද? ගොවියන්ගේ ප්‍රශ්න තියෙනවා තමයි. ගොවියන්ගේ ප්‍රශ්න තිබුණා කියලා ආණ්ඩුව පෙළලා හරියන්නේ. ගොවි ප්‍රශ්න ඒවා විශ්වාසයි. ජනාධිපතිව ඒවා පිළිවෙලට කරගෙන යයි. උන්ට බාණ්ඩගාරේ පිටිච්ච රටක් දෙනවා. බංකොලොත් කරලා දෙන පිස්සු ගෝඨාභය එහෙම නේදම. වෙලාව ගියා වැඩි පස්සේ කියන්න තා ටිකක් හොඳේ. හරක් කියන්න හොඳේ. නාමරාජපක්ෂගේ ආමු කොනේ බූරුවෙක් පිස්සෙක්.